මේ ඉන්නේ කේතන් අගර්වාල් සහ සියා ගෝයල් කියන දෙන්න. මේ දෙන්න විවාහ ගිවිසගෙන තමයි ඉඳලා තියෙන්නේ. ඒ පෙබරවාරි මාසේ. ඒ වගේම මේ අවුරුද්දේ විවාහ වෙන්න සූදානම් වෙලයි හිටියේ. මෙයාලා දෙන්න විවාහ වෙන්න කොයිතරම් ආසාවෙන් සතුටින් ආදරෙන් හිටියද කියලා දෙන්නගේ ඉන්ස්ටාග්‍රෑම් ප්‍රොෆයිල් දෙකෙන් බලා ගන්න පුළුවන්. හැබැයි අද වෙද්දී ඒ accounts දෙකම ලොක් කරලා තමයි තියෙන්නේ. ඒත් කවුරුත් හීනකින්වත් හිතපු නැති විදිහට පසුගිය ජූනි මාසේ 18 වෙනිදා. ඒ කියන්නේ මේ සියාගේ උපන්දිනය දවසේ උපන්දිනය සමරන්න කියලා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ලෝහගාඩ් කොටුවට මෙයාලා ගිය වෙලාවේ සියාගේ ෆොටෝ එකක් ගන්න ගිහින් මේ කේතන් අගර්වාල් කොටුවෙන් ලිස්සලා පහලට වැටිලා අවාසනාවන්ත විදිහට මිය යනවා. ඉතින් මේක තමයි හැමෝම දැනගත්ත කතාව. හැමෝම දන්න කතාව එක වුණාට මේ සිදුවීම පිටිපස්සේ ලොකු මිනිස් ඝාතන සැලැස්මක් තිබ්බා. වීඩියෝ එකට යන්න කලින් විශ්මිත විශ්වයේ YouTube channel එක තාමත් ඔයා subscribe කරපු නැති කෙනෙක් නම් subscribe කරන් යන්න කියලා ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරන් යන්නත් අමතක කරන්න එපා. එතකොට ඔයාට පුළුවන් අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම ගිහින් ඒක බලන්න. තමන්ගේ උපන්දිනයේ දවසේ නොබෝ දිනකින් තමන්ගේ සැමියා වෙන්න හිටපු කෙනාව තමන්ගේම ෆොටෝ එකක් ගන්න ගිහින් ඇස් ඉස්සරහා කොටුවෙන් පහලට ලිස්සලා වැටිලා මිය යනවා දැක්ක කෙනෙක්ට දැනෙන්නේ කොයිතරම් වේදනාවක්ද කියලා දෙන්න ඕනේ නෑනේ. මේ වෙච්ච අවාසනාවන්ත සිද්ධියෙන් පස්සේ ඇයගේ ලෝකයම කඩාගෙන වැටුණා. ගොඩක් ශෝකයට පත්වුණු ඇය තමන්ගේ ඉන්ස්ටාග්‍රෑම් ගිණුමේ මෙන්න මෙහෙම දෙයක් සඳහන් කරලා තමන්ගේ දුක ලෝකයා එක්ක බෙදා ගත්තා. ඔයා මාව මගේ උපන්දිනයේ දවසේ දාලා ගියා. අපි විවාහ වෙන්න මෙච්චර ළඟ වෙලා තියෙද්දි ඔයා මාව දාලා ගියා. ඔයා මට මෙහෙම කළේ ඇයි කියලා මට තාමත් හිතා ගන්න බෑ. මට සිහින තිබුණා. කවදාවත් පිළිතුරක් නොලැබෙන ප්‍රශ්න මට තියෙනවා. මම ඔයාට මෙච්චර ආදරේ කරද්දි ඔයා මාව දාලා ගියේ ඇයි? මගේ හදවත දන්නවා ඔයා මෙතනම ඉන්නවා කියලා. අනේ ආපහු එන්න. සියාගේ මේ ඉන්ස්ටාග්‍රෑම් සටහන සහ සිදුවීම ගැන හොඳින් ඇහැගහගෙන හිටපු පොලිසිය එයාලගේ විමර්ශන කරලා මේක කියවන ඔයාලට ඇස් අදාගන්න බැරි දේවල් ටිකක් අනාවරණය කරගන්නවා. පොලිසිය වගේම කේතන්ගේ නැගණියත් මේ සිදුවීම පිළිබඳව ගොඩක් විමසිල්ලෙන් තමයි ඉඳලා තියෙන්නේ. පොලිසිය කියන විදිහට මේ සියාට අවුරුදු 22ක තවත් පෙම්වතෙක් ඉඳලා තියෙනවා. ඔහුගේ නම චේතන් චෞධරි. තමන්ගේ පවුලේ අය යෝජනා කරපු කේතන් එක්ක විවාහ වෙන්න ඇයට කිසිම කැමැත්තක් මුල ඉඳලම තිබිලා නැහැ. සියා යාගේ අවුරුදු 22 පෙම්වතා චේතන් එක්ක එකතු වෙලා විවාහ උත්සවයට කලින් කේතන්ව ඝාතනය කරන්න මාරම සැලැස්මක් මේ දෙන්න හදලා තියෙනවා. සියාගේ උපන්දිනය වුණ ජූනි මාසේ 18 වෙනිදා තමන්ගේ යාළුවෝ එක්ක උපන්දිනය සමරමු කියලා කේතන්ව කැමති කරවගෙන මහාරාෂ්ට්‍රයේ ලෝහගාඩ් කොටුවට එක්කගෙන යනවා. එතනදි මේ සියාගේ පෙම්වතා වුණු චේතනුත් එනවා. දෙන්නත් එක්ක එකතු වෙලා කේතන්ව කොටුවෙන් පහලට තල්ලු කරනවා. පොලිසිය මේ දෙන්නව අත්අඩංගුවට අරගෙන කරපු ප්‍රශ්න කිරීම හමුවේ මීටත් වඩා දේවල් ටිකක් අනාවරණය වෙනවා. ඒ තමයි ඒක මෙයාලගේ පළවෙනි උත්සාහය නෙවෙයි කියන එක. ඔව් සියා මීට දවස් 4කට කලින් ඒ කියන්නේ ජූනි 14 වෙනිදා මේ විදිහට මෙතනදි කේතන්ව ওই කොටුවෙන් පහලට තල්ලු කරලා තියෙනවා. ඒත් එදා කේතන්ගේ වාසනාවට කේතන් ගහක් උඩට වැටිලා බේරෙනවා. එතනින් බේරුණාට පස්සේ සියාගෙන් ඇයි එහෙම කරේ කියලා ඇහුවම ඇය කියලා තියෙන්නේ කොටුව කෙළවරේ සර්පයෙකු සිටිනව දුටු බවත් කේතන්ව බේර ගැනීමට එතනින් ඉවතට තල්ලු කිරීමේදී අතපසුවීමකින් කේතන්ව පහලට තල්ලු වුණා කියලා. මේක ඇහුව කේතන් ඒ කතාව විශ්වාස කරලා ඇයව වැළඳගෙන ස්තුති පවා කරා කියලත් මේ වෙද්දි පොලිසිය හොයාගෙන තියෙනවා. එදා තනිවම කරගන්න බැරි වෙච්ච නිසා 18 වෙනිදා උපන්දිනයේ දවසේ යාළුවන් පැමිණෙන බවට බොරු කියලා කේතන්ව රවට්ටලා ආපහු එතනට ගෙන්න ගන්න මේ දෙන්න කටයුතු කරලා තියෙනවා වගේම ඒ වතාවේ මෙයාලගේ සැලැස්ම ඒ විදිහටම වැඩ කරලා තියෙනවා.
වඩාත්ම දුක හිතන සිදුවීම වන්නේ තමාට එරෙහිව මේ වගේ සැලැස්මවල් ක්‍රියාත්මක කරන සියා වෙනුවෙන් ආදරය දක්වා සමාජ ජාලාවල පළ කර ඇති බහුතරයක් වීඩියෝ පට ඡායාරූප මෑත යුගයේ වෙනත් පෙම්වතුන් නොකරන ආකාරයේ ඒවා වීමයි. අවසාන තප්පරය දක්වාම කේතන් ඇයට අසීමිතව ආදරය කළද ඇයගේ අතින්ම අවසන් ගමන් යන බව ඔහුට කිසිම මොහොතක සැක නොහිතෙන්නට ඇති. මේ සිදුවීම ගැන ඔයාලට හිතන දේ පහතින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. තවත් වංචනිකයෙක්ගෙන් අහිංසක ජීවිතයක් බේරගන්න ඔයාගේ අදහස් ගොඩක් වටින අවස්ථාවක් වෙන්න පුළුවන් මේක. මේ සිදුවීම ගැන ඔයාට හිතන දේ පහතින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා.